අපේ ස්වර්ණමය යුගයේනේ ඔය දුටු ගැමුණු සද්ධාතිස්ස රාජ්‍ය කාලේ. ඔය කාලේ වෙනකොට මිහින්තලේ සංඝ පිරිස 12000කට අධිකයි කියනවා. අනුරාධපුරෙත් එහෙම. මේ පළාත්වල හිටි අම්මලා කිව්වනේ කියන්නේ මේ තලපැදුරක් වීපැදුරක්වත් වේල ගන්න බෑ. මේ ධානාභිඥාලාභී ආකාශයෙන් යනකොට ඉරුගේ එළිය වැටෙන්නෙත් නැහැලු පොළොවට. ඉතින් මේ 12000ට ප්‍රධාන මහා ඉෂ්ඨවිරයන් වහන්සේ තමයි කාලබුද්ධ රක්කිත කියන මහරහතන් වහන්සේ. උන්වහන්සේ ඒ කාලේ වැඩ ඉඳලා තියෙනවා කියන්නේ කළුදිය පොකුණේ. මේ පොකුණ කියන්නේ මේ ආරණ්‍ය භූමියේ. කොහේ හරි ඉඳලා තියෙනවා. දවසක් භික්ෂූන් වහන්සේලා අතර කතාවක් ඇති වෙනවා මේ එන අමාවක පොහොයට, කළුවර පොහොයට, කළුදිය පොකුණේදී කාලබුද්ධ රක්කිත මහරහතන් වහන්සේ බුදු ගුණ අරමුණු කරලා බණක් කියනවා කියලා. ඕක අනුරාධපුරේ රජ කරපු සද්ධාතිස්ස රජුරවන්ට ආරංචි වුණා. රජතුමා දේශනාව නියමිත දවසේ කළුදිය පොකුණට එනවා. එන්නේ රාජකීය වෙස් අයින් කරලා සාමාන්‍ය මිනිස්සෙක් විදියට. එනකොට මහරහතන් වහන්සේ දේශනාව පටන් අරගෙන රජතුමා පිරිස් කෙළවරේ ඉඳගෙන හිටගෙනම මේ දේශනාව අහනවා. තුන්යම් රාත්‍රියේම දේශනාව කළා. රජතුමා පිරිස් අන්තේ හිටගෙනම තුන්යම් රැය ගත කළා. උදේ දේශනාව ඉවර වුණා. ඉවර වෙනකොට රජුරෝ පිරිස් අන්තේ ඉඳලා හයියෙන් සාදුකාර දුන්නා. සාදුකාර දෙනකොට තමයි මහරහතන් වහන්සේ දැනගන්නේ මේ සද්ධාතිස්ස රජුරෝ බණහන් ඇවිල්ලා කියලා. රජුරෝ ඇවිල්ලා වඳිනවා. වඳිනකොට අහනවා මහරජ දැන්ද මෙතෙන්ට ආවේ කියලා. ඒකට කියන ඔබ වහන්සේ දේවතා ආරාධනාව කරනකොටයි මමත් ආවේ. ඊට පස්සේ අහනවා මහරජ ඔබ සැපට හැදිච්ච කෙනෙක්. කොහොමද සීතලේ පින්නේ හිටගෙන මේ දේශනාව ශ්‍රවණය කළේ? රජුරෝ කියනවා මට බුදු රජාණන් වහන්සේ ගැන ප්‍රසාදය හොඳට තියෙනවා. ඊට පස්සේ අහනවා නැවත ස්වාමීනි ඔබ වහන්සේ එළි වෙනකම් බුදු ගුණ කොච්චරද දේශනා කළේ කියලා. බුදු ගුණ අනන්තයි කියලානේ කියන්නේ. එතකොට උපමා ගොඩක් තියෙනවා. මම ප්‍රධාන උපමා තුන කියන්නම්. එකක් මහා සමුද්‍රයට සාගරයට ඇඟිල්ල පොවලා ඔසවනකොට රැඳෙනවා දිය බිඳ. මේ බිඳද විශාල මහා සාගරයේදී. රජුරෝ කියන දිය බිඳයි. සාගරයේ වැඩි කියලා. මහරජ බුදු ගුණ සාගරය වගේ නම් දෙසු බුදු ගුණ මේ වගේ දිය බිඳයි. බිඳක්. ඒ මහා සාගරයට බුදු ගුණ පවා කරා. දෙවැනි උපමාව. නියපිටට වැලි ටිකක් අරන් අහනවා. මේ වැලිද වැඩි මහා පොළොවද වැඩි? එතකොට කියන නියපිට වැලි ටිකයි මහා පොළොවේ වැලි වැඩි. මහරජ බුදු ගුණ මහා පොළොවේ වැලි වගේ නම් දෙසූ බුදු ගුණ නියපිට තියෙන වැලි ටික වගේ ටිකයි. එයින් බුදු ගුණ මහා පොළොවට උපමා කරනවා. තුන්වෙනි උපමාව අහසේ ගිල්ලිච්ච වැහිලිහිණියෙක් පෙන්නනවා. මෙතන ඉඳන් ඒ සිදුවීම වුණේ. පෙන්නලා අහනවා මහරජ වැහිලිහිණි පිහාපතින් ආකාශේ වැසෙන ඉඩද වැඩි නොවැසෙන ඉඩද වැඩි? රජුරෝ කියන වැහෙන ඉඩ ටිකයි වැහිලිහිණි පිහාපති. නොවැසෙන ඉඩ වැඩි. මහරජ බුදු ගුණ ආකාශයේ වගේ නම් දෙසූ බුදු ගුණ වැහිලිහිණි පිහාපතින් වැහෙන ඉඩ වගේ ඉතා ටිකයි කිව්වා. එයින් බුදු ගුණ ආකාශයට උපමා කරනවා. රජුරෝ කියනවා ස්වාමීනි හරිම ආශ්චර්යමත්. ඔබ වහන්සේ බුදු ගුණ වර එක මහා පොළොවට, තව වර එක මහා සාගරයට, තවත් වර එක ආකාශයට උපමා කළා. මේ වස්තු තුන ප්‍රමාණ පෙන්වන්න බැරි වස්තු තුනක්. මගේ පැහැදීම දියුණු වුණා. ලංකා රාජ්‍යම දහම් පඬුරක්සේ සලකා පිළිගන්නේ කියලා ලංකා රාජ්‍යම පූජා කරනවා. ඉතින් ওই සිදුවීම දේශනාව සිදුවුනේ මෙතන. ඒකට කියනවා මෙහෙම. කාලබුද්ධ රක්කිත මහරහතන් වහන්සේ කළුවර පොහොය දවසේ කළු තිඹිරි ශාසනයේ වැඩ හිඳගෙන කාලකාරාම සූත්‍රයෙන් බණ කිව්වා කියලා. අර කළු කියන විශේෂණ පදත් එකතු වුණා කළුදිය පොකුණ කියන විවහාරය ජනප්‍රිය වෙන්නේ. මේ තමයි උන්වහන්සේ ධර්මයේ දේශනා කරපු ධර්මාසනය.